Hi everyone. ඕගොල්ලොත් යුනිට් ට්‍රස්ට් වල ඉන්වෙස්ට් කරන්න ගියාම විවිධාකාරයේ ගැටලු වලට පත් වෙනවද? open ended funds, closed funds, income funds, growth funds, money market funds මේ වගේ নানা ප්‍රකාර නම් වල funds ඕගොල්ලොට හම්බ වෙලා තියෙනවද? මොනවද මේ වගේ කියන්නේ? මොනවද මේ වගේ අන්තර්ගත කරුණු? මොකද්ද මේකේ underlying asset එක? ඒ ගැන ඔයාට අදහසක් නැත්නම් එවැනි ආකාරයේ විවිධ funds වර්ග ගැන මේ එපිසෝඩ් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Hi everyone. අද ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා සිටින්නේ Minting Rupees YouTube නාලිකාව සමග. මගේ නම අරෝෂ. මම වෘත්තීය ගණකාධිකාරීවරයෙක් වන අතර විවිධ පුද්ගලික මූල්‍ය කළමනාකරණ සංකල්ප මේ channel එකෙන් ඕගොල්ලෝ වෙත ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. අද එපිසෝඩ් එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ විවිධ ඒකක බාර අරමුදල් වර්ග මොනවද ඒ වගේ underlying assets ඒ වගේ ආයෝජනය කරද්දී ඔබ වෙන දැනගත යුතු කරුණු මොනවද ඒකේ අවදානම් මොනවද ඒ ආයෝජන වල ප්‍රතිභාව ලැබෙන්නේ කොහොමද කියන දේවල් තමයි අද එපිසෝඩ් එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම යුනිට් ට්‍රස්ට් ගත්තොත් අපිට ප්‍රධාන යුනිට් ට්‍රස්ට් වර්ග දෙකක් දකින්නට ලැබෙනවා බහුලවම ලංකාවේ. open ended funds සහ closed ended funds. මොනවද මේ open ended සහ මොනවද මේ closed ended කියන්නේ? open ended funds වල අපි කියනවා maturity එකක් නැහැ. ඒක අවසාන වන දිනයක් නැහැ. ඔයාට ඕනම අවස්ථාවක ඒ ෆන්ඩ් එකට ආයෝජනය කිරීමේ හැකියාවත් ඕනෑම අවස්ථාවක ඒ ෆන්ඩ් එකට ඒවා ආයෝජනය කරපු මුදල ඩයිවර්ස් කරලා මුදල් ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි closed ended funds වල maturity date එකක් තියෙනවා. ඒ කියන්නේ ඕන් ගිවිසගත්ත කාලයක් තියෙනවා ඒ ෆන්ඩ් එක ඔපරේට් කරන ඔයාට ෆන්ඩ් එකේ ආරම්භයේදී තමයි මුදල් දාන්න පුළුවන්. ඒකේ මුදල් ගැනීමේදී restrictions තියෙනවා. ගොඩක් වෙලාවට අවසානයේදී තමයි මේ open ended funds වල මුදල් නැවත ආයෝජනය කරපු අයට ලබා දෙන්නේ. ඒකට හේතුව ඔවුන් මේ ආයෝජනය කරන්නේ දීර්ඝකාලීන ප්‍රතිලාභ තියෙන asset වල ඒ වගේ liquidity profiles. ඒ කියන්නේ එම ආයෝජනය විකුණා නැවත මුදල් වලට පත් කිරීම ද්‍රවශීලතාවයේ අඩු ආයෝජන තියෙන්නත් පුළුවන්. ඒක තමයි මේ closed ended funds වල ඒ maturity date එකක් එක්ක ඒ ෆන්ඩ් එක ෆ්ලෝට් කරන්න. අපිට ලංකාවේ දකින්නට නොලැබෙන තවත් ඒ open ended funds closed ended funds වලයි වර්ග දෙකක් තියෙනවා. ඔබ ලංකාවෙන් පිට ආයෝජකයෙක් විදියට මේක බලනවා නම් අපිට ගොඩක් වෙලාවට මේ unit trust වර්ග තියෙනවා. අපි කියනවා accumulative funds distributive funds. ඒ කියන්නේ ඒ අදාළ ප්‍රතිලාභය ෆන්ඩ් එකේ ඇතුළෙම නැවත රීඉන්වෙස්ට් වෙන විදිය funds උත් තියෙනවා. ඒවට තමයි අපි accumulative funds කියන්නේ. distributive funds කියන්නේ අපි ගමු ඒ අදාළ dividend එක, ඒ අදාළ interest component එක යම්කිසි ප්‍රමාණයක් නැවත ප්‍රතිලාභ ලෙස ඒ unit trust holder ට cash විදියට pass කරන funds උත් තියෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට මේ දෙක වෙන්නේ ඔයා අපි කියනවා විශ්‍රාම දිවියේ හෝ retirement එකට ආසන්න නම් ඔයා කැමති distributive funds වල මොකද ඔයාට ඕනේ capital එක preserve කරලා යම්කිසි ආකාරයේ ප්‍රතිලාභයක් ඔයාගේ රිටයර්මන්ට් එක විශ්‍රාම දිවිය ගෙවන්න. හැබැයි ඔයා ජීවිතේ තරුණාවදියේ නම් ඔයාගේ අරමුණ වෙන්නේ ගොඩක් දුරට තව ඉන්වෙස්ට් කරන්න. එතකොට ඔයාට ඒකේ ඩිවිඩන්ඩ් එකක් ඕනේ නැහැ. ගොඩක් රට ඒ වගේ වෙලාවට ඔයා පෙළඹෙන්නේ මේ accumulative funds වල ඉන්වෙස්ට් කරන්න. ඊළඟට අපිට හම්බ වෙන්නේ income funds. ගොඩක් වෙලාවට මේ income funds වල අරමුණ යම්කිසි ආකාරයකින් fixed return එකක් ෆන්ඩ් එකට ලබා දෙන්න. ඒකේ ඉන්වෙස්ට් කරද්දි ගොඩක් වෙලාට corporate debt, fixed deposits, government bills, bonds වගේ ආකාර ඒවා හැම ආකාරයෙම fixed income instruments වල ඉන්වෙස්ට් වෙනවා. income funds වල ප්‍රතිලාභ ගොඩක් දුරට අඩුයි. මොකද ඒකේ යම්කිසි ආකාරයකින් ඒ ගිවිසගත්ත කාලයට එකඟ වෙච්ච මුදල තමයි ප්‍රතිලාභයක් ලෙස ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා නම් ඒ ෆන්ඩ් එකෙන් ඔයාට ඒ ෆන්ඩ් එකට 8%ක් හෝ 9%ක් වගේ ප්‍රතිශතයකට හම්බෙන්නේ. ඔයාට ඒ කාලය ඉවර වුණාම ඒ ෆන්ඩ් එකට ඒ ප්‍රතිලාභය ලැබෙනවා. ඉතින් මේකේ වෙනස මොකද්ද? මේ ගොඩක් වෙලාවට අපිට පුද්ගලිකව කරන්න බැරි. අපි ලංකාවේ ගොඩක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර corporate debt fixed deposits උනත් ඔයා ලොකු quantities වලින් ඉන්වෙස්ට් කරන්න ඕන requirement එකක් තියෙනවා විශේෂයෙන් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර වලට. ඉතින් corporate debt හා fixed deposits වලට සමහරවිට අපි කියනවා මේ minimum amounts තියෙනවා විශාල ලොකු අගයක්. එතකොට ඔයාට පුද්ගලිකව ඒ අගය නැති වුණත් මෙවැනි unit trust එකකට ඒ මුදල් ඉන්වෙස්ට් කිරීමෙන්
අර විශාල අගයකට ලැබෙන ප්‍රතිලාභය ඔයාට කුඩා කොටසක් තිබිලත් ඒ ප්‍රතිලාභය ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාට යම්කිසි ආකාරයකින් ඉදිරි කාලයේදී ඒ හම්බ වෙන ප්‍රතිලාභය පුරෝකථනය කිරීමේ හැකියාවකුත් ඒ ෆන්ඩ් මැනේජර්ට ගොඩාක් දුරට තියෙනවා. මොකද එයාට view එකක් තියෙනවා ඒ අදාළ yields මොනවද ඒ වගේ timelines කියලා. ඉතින් ඔයාට ගොඩක් දුරට එවැනි ෆන්ඩ් එක සාමාන්‍යයෙන් හම්බෙන ඉතිරි කිරීමේ කිරීමකට වඩා වැඩි ප්‍රතිලාභයකුත් පොලි ප්‍රතිශතයකුත් හැබැයි ඔයා කොටස් වෙළඳපොළ වගේ දෙයක ඉන්වෙස්ට් කරනවට වඩා අඩු ප්‍රතිශතයක් තමයි ප්‍රතිලාභය ලැබෙන්නේ. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ growth funds ගැන. growth funds වල ගොඩක් වෙලාවට අපි ආයෝජනය කරන්නේ කොළඹ කොටස් වෙළඳපොලේ වගේ අපි කියනවා listed exchange එක. ඔයා ලංකාවෙන් පිට ඉන්නවා නම් කොළඹ stock exchange වනේ මොනවා හරි listed exchange එක තමයි ගොඩක් වෙලාවට ස්ටොක්ස් වල තමයි මේක ඉන්වෙස්ට් කරන්නේ. එතකොට growth fund එක ඔයා ආයෝජනය කරද්දි මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කම්පැනිස් වල ආයෝජනය කරද්දි ඒකේ ප්‍රතිලාභ දෙවිදියකට හම්බ වෙනවා. පළවෙනි දේ තමයි capital gain එක සහ දෙවෙනි දේ අදාළ dividends ඒ ෆන්ඩ් එකට ලැබීමෙන් ඒ net asset value එකේ වටිනාකම වැඩි වෙනවා. මොකද ඒ හම්බෙන dividends උත් ඒගොල්ලෝ නැවත ෆන්ඩ් එක මගින් නැවත ආයෝජනය කරනවා reinvest කරනවා. ඉතින් මේ growth funds වලටම අදාළ අපි කියනවා sub category එකක් තියෙනවා යම්කිසි ආකාරයකින් අපි කියනවා ඒකට index funds කියලා. ඒ කියන්නේ S&P 500 එක වගේ ඉන්ඩෙක්ස් එකක් යූස් කරලා ඒකට සමානුපාතිකව ඉන්වෙස්ට් කරන ෆන්ඩ්ස් වල ලංකාවේ තියෙනවා S&P 20 කියලා ඉන්ඩෙක්ස් එකක්, ඒ FTSE 100 කියලා තියෙනවා එංගලන්තේ ඉන්ඩෙක්ස් එක. ඔය වගේ විවිධ ඉන්ඩෙක්ස් වලට ඉන්ඩෙක්ස් එකක් පෙග් කරලා ඉන්වෙස්ට් කරන යුනිට් ට්‍රස්ට් ෆන්ඩ්ස් තියෙනවා. එතකොට මේකේ අපි සමහරලාට තේරුම් ගන්න ඕනේ ඔයාගේ S&P 500 වගේ ඉන්ඩෙක්ස් එකක් නම් ඉන්ඩෙක්ස් එක වැටුණා කියලා ඔයාගේ ෆන්ඩ් එකේ සමහරලාට වටිනාකම අඩු වැඩි වෙන්නේ නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මොකද අපි කියනවා මේ ෆන්ඩ් එකේ බීටා වොලටිලිටි එක S&P එක වැටෙද්දිම වැටෙනවා නම් ඒක එකට සමානයි. ඒ කියන්නේ ඒක සමානුපාතිකව වැටෙනවා. එකට වඩා වැටිනම් ඒකේ වොලටිලිටි එක අරකට ඒ කියන්නේ මාකට් එක වැටෙනවා නම් ඒකට වඩා වේගෙන් වැටෙනවා. එකට වඩා අඩු නම් මාකට් එක වැටෙන ස්පීඩ් එකට වඩා අඩු ස්පීඩ් එකකින් තමයි අඩු උච්චාවචනයක තමයි ප්‍රයිස් මූව්මන්ට් එක වෙන්නේ. ඒ මොකද අපි ඒ කල්පනා ඒ ඉන්ඩෙක්ස් එකට අදාළ බාස්කට් එකට ඒ අදාළ ස්ටොක්ස් මාකට් එකේ සමහරලාට ෆන්ඩ් මැනේජර්ට ගන්න හැකියාවක් නැහැ. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේ සෙක්ටර් එකේම වෙන කම්පැනි එකක් ගන්නවා ඕවරෝල් මාකට් එකේ බීටා එක මැච් වෙන විදියට ඒ ඉන්ඩෙක්ස් එකට. ඉතින් එවැනි අවස්ථාවක තමයි ඔය අපිට තේරුම් නැති වුණාට ඒ අර උච්චාවචනය ඔයාගේ ෆන්ඩ් එකේ පේන්නේ නැත්තේ. ඉතින් හැබැයි ඔයා මේක දැනගත යුතු දේ තමයි ඔයා යම් කිසි ආකාරයකින් මෙවැනි ෆන්ඩ් එක ඉන්වෙස්ට් කරනවා නම් මේවා කෙටි කාලීන ආයෝජන විදිහට සලකන්න සුදුසු නැහැ. දෙවෙනි දේ තමයි ඔයා ඒ ෆන්ඩ් එක ඉන්වෙස්ට් කරනවා නම් ඒ ෆන්ඩ් එකේ ෆැක්ට් ෂීට් එක අරන් එක අවුරුද්දක විතරක් රිටර්න් එක බලන්න එපා. අවුරුදු 2 3 4 5 ඒ ෆන්ඩ් එක වැඩිපුර කාලයක් තිබ්බනම් වඩාත් හොඳයි. ඒ ෆන්ඩ් එකේ ඔයාලට අවුරුදු ගණනාවක රිටර්න් එක බලන්න පුළුවන්. ඒක හන්ද කුමන හෝ අවස්ථාවක එක අවුරුද්දක 60ක් 70ක් තිබ්බා කියලා ඒ ෆන්ඩ් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉන්වෙස්ට් කරන්න එපා. ඒක වන් ටයිම් ගේන් එකක් වෙන්නත් පුළුවන්. මාකට් එක එකපාර වැඩි වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. එවැනි විශාල අගය අවුරුදු 4 5ක් වැනි කාලයක රෙප්ලිකේට් කරන්න. ඒ කියන්නේ එක දිගට එවැනි රිටර්න් එකක් දෙන්න ගොඩක් වෙලාවට අමාරුයි. ඒකන්ද ඔයා තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ෆැක්ට් ෂීට් එක බලන්න ඒ ෆන්ඩ් එකට අදාළව. හතරවෙනි ෆන්ඩ්ස් වර්ගය වන්නේ ගිල්ට් එජ් ෆන්ඩ්ස්. ගිල්ට් එජ් කියන්නේ ඒවා ගොඩක් වෙලාවට රජයට අදාළ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවල පමණයි ආයෝජනය කරන්නේ. ඒවා ගොඩක් වෙලාවට රිස්ක් එකෙන් අඩුයි. මොකද අනිවාර්යයෙන්ම රජයේ වග කියන හන්ද ඒවාට අදාළ මුදල් ඔබට ලබා දෙන්න. ඉතින් එවැනි ෆන්ඩ්ස් වල අපි කියනවා ස්ටැබිලිටි එකට එවැනි ෆන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරන්න හොඳයි. හැබැයි ඒකේ රිටර්න් එකත් සමානුපාතිකව අඩුයි. දැන් growth funds වල ඊට වඩා විශාල රිටර්න් එකක් හම්බ වෙනවා. හැබැයි ඒකේ රිස්ක් එකකුත් තියෙනවා. ඔයා දාපු මුදලේ වටිනාකමේ අගය අඩු වෙන්න. මේ ගිල්ට් එජ් ෆන්ඩ්ස් වල සහ මේ ෆික්ස්ඩ් ඉන්කම් වැනි ෆන්ඩ්ස් වල එවැනි වටිනාකම අඩු වීමේ සම්භාවිතාවය අඩුයි. පස්වෙනි ෆන්ඩ්ස් වර්ගය තමයි මනි මාකට් ෆන්ඩ්ස්. ඒවා අර ගවර්න්මන්ට් බිල්ස් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවලට අමතරව කෝපරේට් ඩෙට් සහ අපි කියනවා මේ ඕවර්නයිට් බොරෝවින් රිවර්ස් රීපෝ වැනි ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා. ඒකේ ගොඩක් වෙලාවට ඉන්ට්‍රස්ට් රේට් එක ගිල්ට් එජ් ෆන්ඩ්ස් වලට වඩා වැඩි. නමුත් රිස්ක් ප්‍රොෆයිල් එකත් අපි කියන අවදානමත් යම් කිසි ආකාරයකින් අරකට වැඩිය වැඩි.
ඉතින් මේවා තමයි ප්‍රධානව අපිට දකින්නට ලැබෙන ෆන්ඩ්ස් වර්ග. මේ ෆන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරද්දී වැදගත්ම දේ තමයි මේ ෆන්ඩ් එකේ ෆැක්ට් ෂීට් එක ඩවුන්ලෝඩ් කරලා කියවන එක. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ ෆන්ඩ් එකේ එක්ස්පෙන්ස් රේෂියෝ එක මොකක්ද කියලා. ඔයාලට ගොඩක් වෙලාවට පෙනෙයි මේ මනි මාකට් ෆන්ඩ් ගිල්ටෙන්ජ් ෆන්ඩ්ස් වල එක්ස්පෙන්ස් රේෂියෝ එක බොහොම අඩුයි. එහෙම නැත්නම් මැනේජ්මන්ට් ෆී එක ඇඩ්මින් ෆී එක ගොඩක් වෙලාවට සමානයි. මැනේජ්මන්ට් ෆී එකත් අඩුයි මොකද ඒවා මැනේජ් කරන්න ලොකු දෙයක් නැහැ. ඔයා ගත්තට පස්සේ අදාළ කාලය පිරුණට පස්සේ අදාළ ප්‍රතිලාභය ඔයාලට නැවත ලැබෙනවා. හැබැයි ඔයා growth fund stock market එකක් වගේ ෆන්ඩ් එකක මේ සල්ලි ඉන්වෙස්ට් කරනවා නම් ඒ වගේ මැනේජ්මන්ට් ෆී එක්ස්පෙන්ස් රේෂියෝස් එහෙම වැඩි. මොකද ගොඩාක් වෙලාවට ඒවා ගන්නවා විකුණන්න වෙනවා. ඒ කම්පනීස් වල quarterly results ආවම බලන්න ඕනේ. ඒවා අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට ඒවා රිසල්ට්ස් එච්චර හොඳ නැත්නම් ඒ වෙනුවෙන් වෙන ස්ටොක් එකක් ගන්න ඕනේ. ඒ වගේ විශාල ආකාරයේ කළමනාකරණයක් කරන්න සිදු වෙනවා. එතකොට මේ එක්ස්පෙන්ස් රේෂියෝ එක ගොඩාක් වෙලාවට බලපානවා ඔයාගේ රිටර්න් එකටත්. මොකද අඩු කාලයකදී ප්‍රතිලාභය අඩු කාලයකදී වුණත් මැනේජ්මන්ට් ෆීස් වගේ ඒවා හයි. දෙවෙනි දේ ඔයා තේරුම් ගන්න ඕනේ මේ ගොඩක් ෆන්ඩ්ස් වල සමහරවිට එන්ට්‍රි ෆීස් and එක්සිට් ෆීස් තියෙනවා growth funds වල. ඒ කියන්නේ ඔයා ෆන්ඩ් එකට අද ආයෝජනය කරද්දී ඔබ වෙනුවෙන් ඔවුන් කොටස් ගනිද්දී ඔවුන් කොළඹ කොටස් වෙළඳපොළට ගෙවිය යුතු විවිධ බ්‍රෝකර් ගාස්තු කොමිෂන් ගාස්තු තියෙනවා. ඒවා අඩු වෙනවා. එතකොට ඔයා වසරකට අඩු කාලයකදී මේ මුදල් නැවත ලබා ගන්නවා නම් පෙනල්ටි එක්සිට් පෙනල්ටිස් තියෙනවා. ඒ වගේ විවිධාකාරයේ ෆන්ඩ්ස් වල විවිධ කොන්දේසි තියෙනවා. ඒක හන්ද ඔයා ෆන්ඩ් එකට ඉන්වෙස්ට් කරද්දී දැන් ඔයාගේ ටයිම් හොරයිසන් එක අවුරුද්දට වඩා අඩු නම් ඔයා දාද්දිත් 100% එකක් නැති වෙනවා නම් අවුරුද්දකට අඩුවෙන් එළියට ගනිද්දිත් 100%ක් නැති වෙනවා නම් ඔයාලට එතනම 102ක් නැති වෙලා ප්‍රතිලාභයට පෙර ඊට අමතරව ෆන්ඩ් එකේ මැනේජ්මන්ට් ෆී ඇඩ්මින් ෆීසුත් තියෙනවා. ඒකට ඔයා තේරුම් ගන්න ඕනේ ෂෝට් ටර්ම් වගේ රික්වයර්මන්ට් එකට කෙටි කාලීනව ආයෝජනය කරනවා නම් අර වගේ growth fund එක ආයෝජනය කිරීම තරම් සුදුසු නෑ. මොකද ඒකේ අවදානම වැඩි. ඒ වගේ ඔයා ඒ ෆන්ඩ් එකේ ෆැක්ට් ෂීට් එක කියවලා මොන වගේ සෙක්ටර්ස් වලද ඒවා ආයෝජනය කරන්නේ ඒකට අදාළ මුළු මැන්ඩේට් එකත් ඒ ෆන්ඩ් එකේ තියෙනවා. ඉතින් වැදගත්ම කාරණය තමයි මේ තමන් ආයෝජනය කරන කාලපරාසය මේ දාන මුදල මම දාන්නේ කුමන හේතුවක් මතද මේ ෆන්ඩ් එක මම ඒ ආයෝජනය කරන හේතුව සහ මගේ රික්වයර්මන්ට් එකට මැච් වෙනවද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ ආකාරයේ ෆන්ඩ්ස් 3-4ක් හම්බුනාම විවිධ ආයතන කීපයකින් ඔයාට කම්පෙයාර් කරන්න පුළුවන් ඒ වගේ රිටර්න්ස් උයි එක්ස්පෙන්ස් රේෂියෝස් උයි ඇඩ්මින් ෆීස් උයි ඔයා ඒ ආයෝජනය කරන ආයතනයේ සහ ෆන්ඩ් එක තේරීමට පෙර. ඉතින් මං හිතනවා අපි මේ එපිසෝඩ් එකේ ඒ කලින් එපිසෝඩ් එකේ මේ ඒකක බාර අරමුදල් ගැන කතා කර කාරණාත් ඒ වාගේ ඒ ඉන්වෙස්ට්මන්ට් කරන ආකාරයත් රිස්ක් ප්‍රොෆයිල් එක ගැනත් ඔයාට හොඳ අදහසක් මේ එපිසෝඩ් දෙක බලපු එකෙන් ලැබුණා කියලා. ඒක හන්දා ඊළඟ අවස්ථාවේදී යුනිට් ට්‍රස්ට් එකේ ඉන්වෙස්ට් කරන්න යද්දී ඔබට යම්කිසි ආකාරයකින් අපි කියනවා කැල්කියුලේටඩ් ඩිසිෂන් එකක් ගන්න. ඒ ගැන අදහසක් ඇතුව තීරණයක් ගන්න මේ එපිසෝඩ් දෙක ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා. ඔබගේ පවුලේ යහළුවෝ හෝ තවත් ඔබගේ හිතමිත්‍රාදීනුත් මෙවැනි ආයෝජනය කරන්න පෙළඹෙනවා නම් ඔවුන් සමග මේ ක්ලිප් එක ෂෙයා කරන්න. මින්ටින් රුපීස් නාලිකාව එක්ක රැඳී සිටින්න අපි මේ ආකාරයෙන්ම තවත් පුද්ගලික මූල්‍ය කළමනාකරන මාතෘකාවක් ඊළඟ එපිසෝඩ් එකෙත් ඔබ වෙත ගෙන එනවා.